guys, welcome back to my YouTube channel. ඉතින් මං හිතුවා day vlog එකක් අරගෙන එන්න. එහෙනම් බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් උදේ මාව අක්කත් එක්ක යාළුවෙක්ගේ birthday shoot එකකට පොඩි මේකප් එකක් දාන්න උදව් කරන්න මමත්. birthday shoot එකේ වැඩ ටිකක් ඉවර වෙලා ඊට පස්සේ ඉතින් අපි දෙන්නත් එක්ක ආවා ගෙදර යන ගමන් ඉතින් අපි දෙන්න මාර විදියට මහන්සි ඒ නිසා අපි දෙන්න ලොකෝ මේකුත් අරගෙන බීලා ඊට පස්සේ ඉතින් අපි ගෙදරින් පිටත් වුණා ඊට පස්සේ ඉතින් අපි දවල්ට කෑවලම මාර විදියට බඩගින්න ඉඳියේ shoot එකටත් ගිහිල්ලා ආපු නිසා ඊට පස්සේ කාලා අය බලමු ඊට පස්සේ මොකද කරන්නේ කියලා. ඉතින් අපි ගෙදර ආවා. ගෙදර ආවට පස්සේ අර මෝදාගේ ෆලූඩා මික්ස් කියලා එකක් තියෙන යන්නේ එකක් අපි ගෙනාවා හදලා බලන්න. මේකෙම තියෙනවා ජෙලි මිශ්‍රණයක්. ඉතින් මුලින්ම ජෙලි එක වාචනයකට දාගෙන ඒකට සීනි ටිකක් දාලා ඊට පස්සේ ඒකට උණු වතුර දාලා අපි ඒක හදලා ඒක තියන්න ඕනේ ෆ්‍රිජ් එකේ. පැකට් එකේ විස්තර සේරම ලියලා තියෙනවා පිටපස්සේ. ඊට පස්සේ අපිට දාගන්න ඕනේ පිටි. අපි බොන පිටි හරි නැත්නම් ෆ්‍රෙෂ් මිල්ක් උනත් තවලන්න. ඉතින් පිටි හැඳි අපි දාගත්ත 3-4ක් විතර දාගත්තා. පිටි හැඳි ටික දාලා ඊට පස්සේ ඒකට උණු වතුර දාලා ඒක හොඳට කලවම් කරගන්න ඕනේ. අපේ පිටියකට අපි ඊට පස්සේ දාගන්න ඕනේ අපේ අනිත් මිශ්‍රණය ජෙලි පැකට් එකයි. ඊට පස්සේ අපි ෆලූඩා මිශ්‍රණයක් තියෙනවානේ. ඒක අපි ඊට පස්සේ අපි අර පිටියකට දාගන්න ඕනේ. පිටියකට දාලා ඒක හොඳට කවලම් කරගන්න ඕනේ. කවලම් කරලා ඊට පස්සේ අපි වාචනයක් ලිපේ තියලා ඒකට දැන් මේ හදාගත්ත අපේ ෆලූඩා මිශ්‍රණය දාගන්න ඕනේ භාජනයේට. භාජනයේට දාලා ඒක හොඳට රත් වෙනකන් අර පෙනනේ මොනවද බුබුලු දානකම් හොඳට ඒක ලිපේ රත් කරගන්න ඕනේ. හොඳට රත් වුණාට පස්සේ හොඳට කවලම් කර ඒක විනාඩි 5ක් 6ක් විතර තියාගන්න ඕනේ. තියාගෙන ඊට පස්සේ අපිට පුළුවන් එක පොඩක් නිවෙන්න තියලා අපිට ෆ්‍රිජ් එකේ දාන්න. මේක ෆ්‍රිජ් එකේ දාලා හොඳට කූල් කරලා ඊට පස්සේ බොන්න තමයි තියෙන්නේ. අපි මේක හැදුවේ දවල් කියන්නේ 12ට විතර. දැන් වෙලාව හවස 4ට විතර. 3:30 වගේ. ඉතින් දැන් මේක දැන් සෙරම් සෙට් වෙලා තියෙන්නේ. හොඳට කූල් වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි දැන් අපේ ෆලූඩා එක තියෙන්නේ. ඊතර හදාගත්ත අපේ ෆලූඩා එක අපි බේර බලමු රසද කියලා. අතර මේක මාර රසයි. අතරම රසයි. ඉතින් ඊට පස්සේ අක්කත් එක්ක ඒගොල්ලෝ ෂොප් එකට ගිහිල්ලා එන්න ගියා. චුට්ටක් යාගේ වැට වගේ එකට. ඊට පස්සේ ගිහිල්ලත් කරේ කාපු එක තමයි. කාලා ඊට පස්සේ අපිට රෑ තිබ්බ බර්ත්ඩේ පාටි එකක්. ඉතින් ඊට පස්සේ බර්ත්ඩේ පාටි එකටත් ගියා. Nescafe එකක් අරගෙන බිව්වා. ඊට පස්සේ තව බනිස් ගත්තා. බනිසුත් කෑවා. ඊට පස්සේ අර මොකද ඇපල් කේක් එක වගේ තව ඒකේ චූටි එකක් තියෙනවා. මේ චූටි සයිස් එකක්. එන්නේ හිකුත් අරගෙන කෑවා. ඒකත් මාර රසයි. ඉතින් අන්තිමට තිබ්බේ යාළුවෙක්ගේ බර්ත්ඩේ පාටි එකක්. ඉතින් ඒ පාටි එකටත් ගියා. මේ තියෙන යාගේ කේක් එක ඒක නම් කියලා වඩා මාර රසයි. ඉතින් අද දවසේ එහෙම තමයි ඉවර වෙන්නේ. අන්තිමට තියෙන ඉතින් මේ බර්ත්ඩේ පාටි එක තමයි. ඉතින් එහෙනම් තව වීඩියෝ එකකින් හම්බෙමු. මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න, like කරන්න, comment කරන්න, share කරන්න. ඉතින් support එකක් දෙන්න කියලා තමයි කියන්න තියෙන්නේ. එහෙනම් තව වීඩියෝ එකකින් හම්බෙනකම් bye bye.